හලෝ යාළුවනේ, අද අපි ඇවිල්ලා තියෙන්නේ රාගම තියෙන ඇන්ටික් බඩු කඩේකට. මේකේ එක හොයාගන්න අමාරු පරණ බඩු තියෙනවා. ඒ ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ ඒ අංකල් එංගලන්තේ ඉඳගෙන. ඕගොල්ලොත් අර හොයාගන්න අමාරු පරණ බඩු ඇන්ටික් එකතු කරනවා නම් බලන්න. මේකේ ලස්සන බඩු වර්ග ගොඩක් තියෙනවා. කැමති නම් ඔය පල්ලෙහා තියෙන නම්බරේට හරින් නැත්නම් ආර්පික එක ඉස්සරහා රාගම තියෙන්නේ. ඇවිල්ලා බලන්න. මම දැන් කඩේ තියෙන බඩු ඔයගලන්ට පෙන්නන්න. මේක එක ගණන් වලට හොයාගන්න අමාරු ක්වොලිටි බඩු තියෙනවා. and සමහර අය ඇන්ටිකුත් කියනවා මේවට. මේවා දුර්ලභ බඩු. දැන් මෙතන තියෙන කැමරා. මේ බණ්ඩ ඔරලෝසුත් තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අනිත් තැන් වල අය දෙනවට වඩා මේ වගේ ක්වොලිටි බඩුත් අනිත් තැන් වලට වඩා අඩුවට දෙන්නේ. චයිනීස් ඉන්දියන් බඩු වලට වඩා නම් ටිකක් ගන්න. ඒත් හොඳ ක්වොලිටි බඩු තියෙන්නේ. දැන් මේ ඔක්කොම පෙන්වන්නේ තියෙන බඩු බලන්න. ඔයගොල්ලොත් කැමති මගේ බඩු වලට කැමති නම් එන්න. ඇවිල්ලා ෂොප් එකට බලන්න. මේ බලන්න මේක එහෙම. මේ පොට් එකේ යට ගහලා තියෙන එක. මේ තියෙන නිල් පාට ප්ලේට් එකතු කරන අයට හොඳ ක්වොලිටි එංගලන්තයේ සමහර ප්ලේට් පරණ ප්ලේට් වර්ග. මේ ඔක්කොම අලුතෙන් ඒ අංකල් ඉන්නේ එංගලන්තේ. යාගේ ගෙදර තිබ්බ පරණ බඩු ටික ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. කැමති අයට සාධාරණ මුදලකට යා විකුණනවා. බොහොම ටික කාලයයි, තව මාස 4ක විතර කාලයක් එයා මේ යාගේ කලෙක්ෂන් එකේ තියෙන බඩු විකුණනවා. ඔයගොල්ලන්ගේ කැමති කවුරු හරි ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. ඔන්න මම ඔයගලන්ට මුළු කඩේම පෙන්නුවා. ඔයගලන්ට තාම මොනවා හරි පින්තූර ෆොටෝ එහෙම ඕන නම් නැත්නම් ඇවිල්ලා බලන්න ඕන නම් පල්ලෙහා තියෙන නම්බරේට කතා කරලා අහන්න. එයාලා ගාව ගොඩාක් බඩු තියෙනවා. වීදුරු ක්‍රිස්ටල් වර්ග, කැමරා, මේ පරණ හොයාගන්න අමාරු ටෙලිෆෝන්, මේ ටී කප් සෙට්, ජපන් ඒවා, ඉංග්ලන්ත ඒවා ගොඩක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ අවුරුදු 30 40 50 60 70 80 වගේ පරණ ඒවා තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රොජෙක්ටර් එකක් පරණ. මේ තියෙන්නේ ඉස්සර කාලේ ටයිප්‍රයිටර් එක. මේ තියෙන්නේ ෆෝන් හදපුම කාලේ ෆෝන් එක. හරි, එහෙනම් මම දැන් මේ වීඩියෝ ඉවර කරනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා නැත්නම් එතනට ගිහිල්ලා බලන්න. රාගම ආර්පිකෝ එක ඉස්සරහ තියෙන්නේ.